අපි ඇවිල්ලා මෙතන බණ අහලා ගිහිල්ලා වැඩක් නැහැ. පොයට බණ අහන්න සිල් ගන්න එන්න එපා. වැඩක් නැහැ. අපි එන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්ම මාර්ගයේ අපිට යන්න පොඩ්ඩක් හරි පාර කපා ගන්න කොහොමද කියලා හොයාගන්න. බණ කතාවේ තිබ්බ කතාන්දර ටික මතක තියාගෙන ගිහිල්ලා මතක් කර කර හිටියට වැඩක් නැහැ. අපි මේ ධර්මය අපේ ජීවිතවලට අනුගත කරගන්න ඕනේ. මේ ජීවිතවලට අනුගත කරගත්තේ නැත්නම් මේ අහන ධර්මයෙන් අපිට වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ උපාසකම්ම සම්පූර්ණයෙන්ම අනුගමනීය ප්‍රතිපදාවක් තියෙන්නේ. මේක අපි හොඳට මතක තියාගන්න ඕනේ. අනුගමනීය ප්‍රතිපදාවක්. අපි නැත්තම් කල්පනා කර කර හිටියොත් අපිට අරක ලැබෙයි මේක ලැබෙයි කියලා ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක අනුගමනය කරන්නම ඕනේ. ඒවට හිත හදාගන්න තමයි බණ අහන්නේ. කොහොමද අනුගමනය කරන්න ඕනේ කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි මෙහෙම බණ අහලා අපේ ජීවිතවලට අනුගත කරගන්න ඕනේ. එතකොට මේක තමයි අනුගමනීය ප්‍රතිපදාව. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ මෙන්න මේක. කල්යාණ මිත්‍රයෙක් තුලින් අපි කල්යාණ මිත්‍රයෙක් තුලින් අපි බණ අහන්න ඕනේ. බණ අහනකොට කල්යාණ මිත්‍රයාගෙන් බණ ඇහුවාම මොකද්ද වෙන්නේ? අන්න යෝනිසෝ මනසිකාරය අපි තුල අවදි වෙනවා. ඇයි අපි මේ බණ අපි මේවා ගැන කල්පනා කරන්න ගන්නවා. දැන් අද ගෙදර ගිහිල්ලා උපාසකම්මලා අද කල්පනා කරනවා. අඩේ අපි කල්පනා කරගෙන හිටපු සතුටද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සතුට කියලා තියෙන්නේ වෙන දෙයක් නේ. හැබැයි අපි හිතාගෙන හිටියේ වෙන දෙයක් නේ. දැන් ආන්න ධර්මය අපි එකට කියන මෙනෙහි කරනවා. ධර්මය මෙනෙහි කරනවා අපි. මෙනෙහි කර කර ඉන්නකොට ප්‍රඥාව පෑදුනොත් අපිට යෝනිසෝ මනසිකාරය අවදි වෙනවා. යෝනිසෝ මනසිකාරය අවදි වුණා කියන්නේ උපාසකම්මා අන්න ඔබ දැන් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ගමන් කරනවා. සෝවාන් මාර්ගස්ථයෙක් වෙනවා. ওই ටික තමයි කරගන්න වෙන්නේ. සෝවාන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයා නිරන්තරයෙන්ම අනිවාර්යයෙන්ම සෝවාන් මාර්ගඵලය දක්වා ගමන් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් එහෙනම් අපිත් ওই ටික නෙවෙයිද කරගන්න ඕනේ. එනිසා උපාසකම්ම අපි අර ආසාවෙන් තණ්හාවෙන් රැස් කරන දේවල් භෞතික සම්පත් හෝ වේවා මේවා රැස් කරනකොට අපි ආසාවෙන් තණ්හාවෙන් රැස් කරනවා කියලා කියන්නේම මොකද්ද? උපාදානය රැස් කරන්නේ උපාදානය කරනවා. උපාදානය කරා කියලා කියන්නේම තදින් අල්ලගත්තා නම් එතනින් එහාට උපාසකම්මා උපාදාන පච්චයා භවෝ භවය සකස් වෙනවා. භවයක් සකස් වුණා කියලා කියන්නේම අර ජාතිය අපිට ලැබෙනවා. එනිසා උපාදානය තමයි මෙතන තියෙන ගැටලුව. ඒක තමයි අපි අර කිව්වේ පංච උපාදානස්කන්ධය කියලා. එතනක් තියෙන්නේ උපාදානයක්. එනිසා භවය සකස් වුණ කෙනාට භවපච්චයා ජාති කියලා නැවත උප්පත්තියක් ලැබෙනවා. ආන්න දැන් ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සම්භවಂತಿ කියලා පටිච්ච සමුප්පාද චක්‍රය ගමන් කරනවා. ඕක තමයි අපේ ජීවිතවල තියෙන ප්‍රධානම ගැටලුව. ඉතින් ඒ නිසා අපි හොඳට කල්පනා කරන්න ඕනේ මේ දීපල ඉඩකඩම් භෞතික සම්පත් වලින් අපි සතුට හොයලා අපිට කවදාවත් අපිට සතුට ළඟා කරගන්න වෙන්නේ නැහැ. එහෙම සතුට හොයන්න ගියොත් අපි කොයිතරම් කිව්වත් අපි දරුවන්ට ආසාවෙන් ඉන්නවා, දීපල වලට ආසාවෙන් ඉන්නවා, උපාදානය කරගත්තා කියලා කියන්නෙම උපාදාන පච්චයා භවෝ. අපි භවය සකස් කරගන්නවාමයි. භවය සකස් කරගත්ත කෙනා අර කිව්වා වගේ භවය සකස් කරගත්ත කෙනා ජාතියට පත් වෙනවා. අපි කොහේ හරි ගිහිල්ලා අම්මා කෙනෙක්ගේ බඩේ හෝ බිත්තරයක අපි ඉපදෙනවා. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ උපාදානයෙන් මිදෙන්න. ඒක ඉතින් ලේසියෙන් හම් වෙන්නේ නෑ උපාසකම්මා. උපාදානයෙන් මිදෙන්න නම් අපිට ප්‍රඥාව අපි අවදි කරගන්න ඕනේ. ඒ නිසා අපි හොඳට හිතා ගන්න ඕනේ මේ බණ අහන්න එනකොට පන්සලට එනකොට පොයට එනකොට පොයට සිල් ගන්න ඇවිල්ලා යනවා කියලා නිකන් එන්න එපා. දැන්වත් අපි පරක්කු නෑ. දැන්වත් හිතන්න